ආයිබෝවන් මම වෘත්තිමය කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. මම නිතරම කරන්නේ කන්ටෙන්ට් දාන එක සහ ඒ කන්ටෙන්ට් වලින් මුදල් උපයන එක. ඒතකොට දැන් මේ අවස්ථාවේ මේ කරපු වැඩේ මම මුලින්ම මේක තනියම කරන්න පටන් ගත්ත වෙලාවේ මට සපෝට් කරපු කොල්ලෝ කිල්ලෝ ඔක්කොටම මම හදවතින් ආදරය කරනවා. ඒ වගේම මේ උත්සාහය මම කරේ මේ මට රීච් එකක් ගන්නවත් මේ මට හොඳ නම ගන්නවත් මට මාකටිං එකක් කරගන්නවත් මට මුදල් හම්බ කරන්නවත් නෙමෙයි. එතකොට මිනිස්සු මම දැක්ක දාලා තිනවා සමහරක් පේජස් වලින් මම මෙහෙම අරයට සමාන කරන්න එපා මෙයාට සමාන කරන්න එපා මං මිනිස්සුන්ගේ දේවල් අරන් තමයි මිනිස්සුන්ට බෙදන්නේ ඌ ඒ දාන වීඩියෝ වලින් හම්බ කරනවා. මට Facebook එකේ මොනිටයිසේෂන් වත් නැහැ. මේ තියෙන වගේ Facebook page එක ත්‍රිපෝෂ family මට මොනිටයිසේෂන් වත් නැහැ. මට 7-5ක්වත් එන්නෙත් නැහැ Facebook වලින්. තව දෙයක් තමයි මම පිට රටවල වලින් සල්ලි දාගන්නෙත් නැහැ. මම එහෙම කරන්නේ එහෙම දෙයක් තියෙනවා නම් දවසක ඔප්පු වෙයි. මොකද මට මගේ නමට තියෙන ගිණුම් මිනිස්සු දන්නවනේ. මම එහෙම කරන්නේ නැහැ. හරිද? මට දන්න අඳුරන මගේ රටේ ඉන්න අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි සල්ලි දැම්මා. ඒ සල්ලි වලට අවශ්‍ය දේවල් බඩු ටික අරගෙන මම දාලා තිනවා. ඒකත් මහා ලොකු මුදලක් නෙමෙයි ලක්ෂයකමාරක් විතරයි. ලක්ෂයකමාරට මම අවශ්‍ය කරන බඩු ටික අරන් දීලා එයාලට බිල් පත් ටිකම රිසිට් ටික යවලා තියෙනවා. තව දෙයක් තියෙනවා නම් මගේ නමට හෝ මගේ වයිෆ් ගේ නමට account වලට මුදල් වැටලා තියෙනවා නම් ඒවා රජේ දවසක ඔප්පු කරાવી. මට අනුන්ගේ මුදල් 7-5ක්වත් එපා. මේ මම දැක්කා මූ කාර් අරන් තියෙන්නේ. ඉතින් මම කාර් එක ගත්තේ ගංවතුරට කලින්. මේ එතකොට ඇත්තටම මම ආදරණීය ඔයාලගෙන් ඉල්ලනවා මගේ ගැන මට හොඳ කියලා මේ වෙලාවේ Facebook pages කරන අය හොඳ කියලා post දානවා එහෙම කරනවා. දැන් ගොඩක් අය කියනවා මම මාකටිං කරගන්නලු. මම කවදාවත් page වලට සල්ලි දීලා මට මගේ post එකක් දාන්න කියලා මම මාකටිං කරගන්නේ නැහැ. මම නෙමෙයි මම කවදාවත් මට මාකටිං එකක් කරගන්නේ නැහැ. මම රීච් ගන්නත් නෙමෙයි මේ ගංවතුර එන්න කලින් මට 2 මිලියන් 3 මිලියන් කියපු හොඳ රීච් එකක් තිබ්බ කොල්ලෙක් මට අමතරව ආයි රීච් එකක් අවශ්‍ය නැහැ. මේ වෙලාවේ මම පාරට බැස්සේ මිනිස්සුන්ට දෙයක් කරන්න අවශ්‍යකම සහ මගේ හදවතේ තියෙන තිබ්බ දෙයක් දවසක මිනිස්සුන්ට දෙයක් කරන්න ඕනේ කියන එක. අන්න ඒ නිසා එහෙම කරා මිසක් මුදල් රීච් එක පබ්ලිසිටි එක එහෙම දෙයකට මේ දේ කරා නෙමෙයි. ඉතින් දැන් මම දැන් අසනීප තත්ත්වෙන් ඉන්නේ පොඩ්ඩක්. මම දැන් මේ නෝර තරුණ සේවා සභාව ඉස්සරහා කටයුතු ටික සිද්ධ වෙනවා. දැන් එතන ඔක්කොම ප්ලෑන් වෙනවා. මම පොඩ්ඩක් ගෙදරට වෙලා පොඩ්ඩක් ඉන්නවා දැන් දවසක් දෙකක්. මොකද මට පොඩ්ඩක් අසනීපයි. මේ දැන් කමන්න රට වටේම මේ තත්ත්වේ කොල්ලෝ කිල්ලෝ වහලා මේ වැඩේ කරයි යනවා. සහ තරුණ සේවා සභාවේ කට්ටියත් එකතු වෙලා මේ වැඩේ කරගෙන යනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් මම සිස්ටම් එකක් හැදුවේ මිනිස්සුන්ගේ රුපියලක්වත් අපතේ නොයන්න සිස්ටම් එක මෙන්න මේකයි. අපි බඩු එකතු කරගෙන ආවා.